නුවර කියන්නෙම ප්‍රේමණීය නගරයක්. දහසක් ප්‍රේමවන්තයෝන්ගේ ආදර කතාවලට පසුබිම් වුණු මේ නුවරට හවසට වහින වැස්ස දහසක් ප්‍රේමවන්තයෝ කුඩ යටට කරවනවා. කුඩේ ඉහළගෙන වැවරවුම වටේ ඇවිදිනම අදටත් නුවර ඕන තරම් ප්‍රේමවන්තයෝ. හුඟක් ප්‍රේමවන්තයෝන්ගේ හීනයක් තමයි මේ නුවර දළදා හාමුදුරුවෝ වැඳලා වැවරවුම ඇවිදින එක. ඒ වෙලාවේ වහිනකොට ඊට වඩා ලස්සනයි. හැඟුම් බරයි. හැබැයි මේ ප්‍රේමණීය නගරේ තමන්ගේ ප්‍රේම කතාව ඛේදවාචකයකින් අවසන් කරපු අයත් ඉන්නව ඇති නේද? එයාලට කොහොම දැනෙන්නේ නැද්ද? එහෙම වෙලාවට එහෙම කොල්ලෝ කෙල්ලෝ ආයෙත් පාරක් නුවර යද්දි ඒ සිදුවීම් එක පෙළට මැවි පේනව ඇති නේද? ආදර කතා පටන් ගන්න හදන කපල් වලට එයාලා ආශිර්වාද කරනවා ඇති. තමන්ට උණු දේ නම් මතු ආත්මික කවදාවත් මේ කපල් වලට වෙන්න එපා කියලා. මතක කියන දේවල් සමහරවොන්ට hina වෙවි මතක් කරන්න පුළුවන් වුණාට හැමෝටම එහෙම බැරුව ඇති නේද? මතක ඇස්සේ තනි වෙලා හිතින් විඳවන මිනිස්සු කොච්චරක් නම් ඇද්ද? නුවර ප්‍රේමයෙන් ලියවුණු නිසදෙස් කවි සින්දු කොච්චරක් නම් තියනවද? මේ අතරින් මගේ හිත හොරකම් කරපු ලස්සන නිසදෙසක් තමයි මේක. මං නුවර නොවුනට ප්‍රේමේ නුවර හසයට හමු නොවුනට අමතක කරන්න බැරි මතකෙහි නොතිබුණාට හේතුවකට මේ හිත පෙන්බඳිනවා නුවරට. නුවර කියන්නේ ප්‍රේමණීය නගරයක් වුණාට සමහරුන්ට එහෙම නැතුවත් ඇති. මට නුවරදී ආදරයක් හම් වෙලා නැහැ. නුවරදී ආදරේ ඉඳලත් නැහැ. ඒත් අදටත් යන්න ආස කොහෙද කියලා ඇහුවොත් මං යන්න ආසම නුවර. ඒ වචන ටික අනිවාර්යෙන් මගෙන් කටින් පිට වෙනවා. ඒකට හේතුව මං අදටත් දන්නේ නැහැ. ඒ තරම් මන් නුවරට ආදරේ. මිනිස්සුන්ගේ හිත මෙච්චරම සනසන්න පුළුවන්ද? නගරයකට මං අදටත් මගේ මහාන ප්‍රශ්නයක්.